සුබ දවසක් හැමෝටම. A-level බයෝ කරන්න එන හැම ළමයෙකුගේම ලොකුම හීනේ තමයි කොහොම හරි මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන එක. හැබැයි දහස් සංඛ්‍යාත A-level ළමයි අතරින් හරිම සීමිත පිරිසකට විතරයි මේ අවස්ථාව හම්බෙන්නේ. කොච්චර උත්සාහ කරත් මේ අවස්ථාව මගහැරුණු ඔයාට ඔයාගේ නමට ඉස්සරහින් ඩොක්ටර් කෑල්ලක් දාගන්න තවත් අවස්ථා තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඒ වගේම හොස්පිටල් එක වැඩ කරන්න හින දැකපු ඔයාට ඒ වෙනුවෙන් තව අවස්ථා තියෙනවා කියලා ඔයා දන්නවද? ඉතින් මේ වීඩියෝ එක දිගටම නරඹන්න මේ ගැන විස්තර දැනගන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන්න නම් MBBS වෛද්‍ය උපාධිය අපි සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරපු කෙනෙක්ට ඩොක්ටර් කියන කෑල්ල නමට ඉස්සරහින් දාගන්න හැකියාව තියෙනවා. හැබැයි මොනියම් හෝ හේතුවක් නිසා MBBS ඩිග්‍රී එකක් ගන්න අවස්ථාව වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වෙන අවස්ථාව මගහැරුණු කෙනෙක්ට තාමත් නමට ඉස්සරහින් ඩොක්ටර් කෑල්ලක් දාගන්න අවස්ථා තියෙනවා කියලා ඔයා දන්නවද? ඕනෙම විශේෂ ශාස්ත්‍රයකින් අපි PhD එකක් කරොත් එහෙම ඒ කෙනාගේ නමට ඉස්සරහින් ඩොක්ටර් කෑල්ලක් වැටෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඒ වගේම පොඩි කාලේ ඉඳන් ඔයාලට ඕනේ උනේ හොස්පිටල් එක රැකියාවක් කරන්නද? හැබැයි මෙඩිසින් යන්න බැරි වුණත් එක්ක ඔයාලගේ ඒ හීනේ බොඳ වෙලා කියලා ඔයාලා හිතනවද? හැබැයි මෙඩිසින් යන්න බැරි වුණාට හොස්පිටල් එක වැඩ කරන්න තවත් රැකියා අවස්ථා ගණනාවක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? නමට කලින් ඩොක්ටර් කෑල්ල දාගන්න වගේම හොස්පිටල් එක වැඩ කරන ඔයාගේ හීනෙත් හැබෑ කරගන්න ඔයාට තියෙන අවස්ථා තමයි සමසෞඛ්‍ය විද්‍යා උපාධියක් හදාරන එක. අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න විශේෂයෙන් මේ ගැන. සමසෞඛ්‍ය විද්‍යා උපාධියක් කරලා විතරක් නෙමෙයි ඕනෙම විශේෂ ශාස්ත්‍රයකින් අපි PhD එකක් කරොත් ආචාර්ය උපාධියක් කරොත් අපේ නමට ඉස්සරහින් ඩොක්ටර් කෑල්ලක් වැටෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ විශේෂයෙන් මෙඩිසින් මගහැරිච්ච හොස්පිටල් එකක රැකියාව කරන්න කැමැත්තෙන් ඉන්න නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක. මෙඩිසින් මිස් වෙච්ච කෙනෙක් ඊළඟට තියෙන ඔප්ෂන්ස් ගැන හොයලා බලද්දී අපිට උඩටම එන අවස්ථා තමයි මෙඩිකල් ලැබොරටරි සයන්ස්, ෆාමසි, ෆිසියෝതെරපි ඔන්න ඔය වගේ තියෙන පරිපූර්ණක වෛද්‍ය වෘත්ති. අපි කියනවා පැරාමෙඩිකල් සයන්ස් ඩිග්‍රීස් කියලා. ඇලයිඩ් හෙල්ත් සයන්ස් ඩිග්‍රීස් වලින් තමයි අපි මේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තියට ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් මෙඩිසින් මගහැරුණ ඔයා හොස්පිටල් එක වැඩ කරන්න කැමති නම් මුලින්ම කරන්න ඕනේ ඔයා සමසෞඛ්‍ය විද්‍යා උපාධියකට රෙජිස්ටර් වෙන එක. ඊට පස්සේ ඔයා මේ උපාධිය සම්පූර්ණ කරාට පස්සේ ඔයාට අවස්ථාව ලැබෙනවා MSc එකක් කරලා ඊට පස්සේ PhD එකක් කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ නමට ඩොක්ටර් කෑල්ලක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හොස්පිටල් එක වැඩ කරන හීනේ හැබෑ කරගන්නත් මේකෙන් අවස්ථාව තියෙනවා. විශේෂයෙන් ඩොක්ටර් කෙනෙක් විතරක්ම නෙමෙයි ලෙඩෙක් සුවපත් කරන්නේ. ඒක යම්කිසි කණ්ඩායමක සමූහයක එකතුවක් විදිහට තමයි ලෙඩෙක් සම්පූර්ණ වෙන්නේ. හිතන්න ලැබ් එක වැඩ කරන මෙඩිකල් ලැබොරටරි සයන්ටිස්ට් කෙනෙක්ගේ රිපෝට් එකක් වැරදියට දුන්නොත් ඒ ලෙඩාට කවදාවත් ඩොක්ටර් කෙනෙක්ට තනියම බෑ ඒ ලෙඩාව සුවපත් කරන්න. ෆාමසිස්ට් කෙනෙක් නැතුව බෙහෙත් දෙන්නේ නැතුව කෙනෙක්ට බෑ ලෙඩාව සනීප කරන්න. ඩොක්ටර් කෙනෙක් විතරක්ම නෙමෙයි අපිට වක්‍රාකාරව කෙනෙක්ගේ ජීවිතයක් සුවපත් කරන්න මේ ෆීල්ඩ් එකට આવත් අවස්ථාව ලැබෙනවා. එතකොට මේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන් ගැන කතා කරොත් අර මං කලින් කිව්වා වගේ මෙඩිකල් ලැබොරටරි සයන්ස්, ෆාමසි, ෆිසියෝതെරපි, ඔප්ටෝමෙට්‍රි, රේඩියෝග්‍රැෆි මෙන්න මේ කියන අවස්ථා ගොඩක් තියෙනවා පරිපූර්ණක වෛද්‍ය වෘත්තියට ඔයාට ඇතුළත් වෙන්න. මේ ඕනෙම උපාධියක් හදාරලා ඔයාට පුළුවන් PhD එකක් කරන්න. PhD එකක් කරාට පස්සේ ඔයාගේ ඩොක්ටර් හීනේ අනිවාර්යෙන් ඔයාට හැබෑ කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා තවමත් මෙඩිසින් මිස් වෙලා ඒ ගැන හිත දුක් වෙනවනම් පොඩ්ඩක්වත් ඒ ගැන හිත දුක් වෙන්න එපා. ඔයාට සමහර විට ඊට වඩා හොඳ අවස්ථා විවෘත කරගන්න දැන් මේ ලෝකේ ගොඩාක් දියුණුයි. හැම ෆීල්ඩ් එකක්ම විශේෂයෙන් මෙඩිකල් ෆීල්ඩ් එකේ තව ඕන තරම් හොඳ ජොබ් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලට මෙඩිසින් මිස් වුණා නම් ඔයාලා කොහොම හරි BSc ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා ඊට පස්සේ තමා කැමති ඒරියා එකක් සිලෙක්ට් කරගෙන කොහොම හරි PhD එකක්
ලබා ගන්න එක. PhD එකක් ලබා ගත්තට පස්සේ ඔයාට ඔයාගේ ගමන ලස්සනට ගිහිල්ලා ඔයාගේ හීන හැම එකක්ම හැබෑ කරගන්න පුළුවන්. විශේෂයෙන් හොස්පිටල් එක වැඩ කරන් හීන දැකපු කෙනෙක් නම් ඔයාට තියෙන ඊළඟ හොඳම අවස්ථාව තමයි සමසෞඛ්‍ය විද්‍යා උපාධියකට රෙජිස්ටර් වෙන එක. ඔයාට එතකොට හොස්පිටල් එක වැඩ කරන්න වගේම පසු කාලීනව ඩොක්ටර් කෑල්ලක් නමට දාගන්නත් මේකෙන් අවස්ථාවක් ලබා කරගන්න පුළුවන්. පරිපූර්ණක වෛද්‍ය වෘත්තියට ඇතුළත් වුණොත් ඔයාට ලැබෙන තව වාසි මොනවද දන්නවද? විශේෂයෙන් අපිට මෙඩිකල් ලැබොරටරි සයන්ටිස්ට් කෙනෙක් වුණොත් අපිට SLMC ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය රෙජිස්ට්‍රේෂන් එක ලැබෙනවා. ඒකෙන් පස්සේ තමන්ට පුළුවන් තමන්ගෙම කියලා ලැබ් එකක් දාගන්න. ෆාමසිස්ට් කෙනෙක්ට නම් පුළුවන් තමන්ගෙම ෆාමසියක් දාගන්න. ඒ වගේම රේඩියෝග්‍රැෆි ෆිසියෝതെරපි කරන අයට පුළුවන් පෞද්ගලික අංශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් උපයන්න. විශේෂයෙන් පෞද්ගලික හොස්පිටල් වල ඒ වගේම ෆිසියෝതെරපිස්ලා නම් ඔය ක්‍රීඩා අංශයෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ අපිට රැකියාවට අමතරව තව පුද්ගලික අංශයේ තමන්ගෙම කියලා දේවල් පටන් ගන්න ඉස්සරහට යන්න මේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයෙකුට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා හොස්පිටල් එක වැඩ කරන්න අකමැති නම් ඔයාට පුළුවන් ලෙක්චරර් කෙනෙක් වෙන්න ඇකඩමික් ෆීල්ඩ් එකට යන්න. ඒ වගේම රිසර්ච් ෆීල්ඩ් එකට එන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. සමසෞඛ්‍ය විද්‍යා උපාධි කියලා කියන රිසර්ච් ෆීල්ඩ් එකේ ඕනේ තරම් අවස්ථා ගොඩාක් විවෘත කරගන්න පුළුවන් උපාධි. මොකද මේවා අවුරුදු 4ක පාඨමාලා තමයි තියෙන්නේ ලංකාවේ. ඒ කියන්නේ ගෞරව උපාධි තමයි හම්බෙන්නේ. එතකොට අනිවාර්යෙන් තමන් රිසර්ච් එකක් කරන්න ඕනේ. මේ රිසර්ච් එකෙන් ලැබෙන ආభాෂයත් එක්ක තමන්ට පුළුවන් තමන්ගේ අනාගතය මේ රිසර්ච් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න. ඒ කියන්නේ ලංකාවේ වගේම පිටරට ගිහිල්ලා අපිට ඕනේ රිසර්ච් කරලා නව සොයා ගැනීම කරලා අපිට පුළුවන් මේ මෙඩිකල් ෆීල්ඩ් එකේ දියුණුවට රිසර්ච් පැත්තෙන් අපේ දායකත්වය සපයන්න. මේ වගේ ගොඩාක් අවස්ථා තියෙනවා. ඔයාට පුළුවන් PhD එකක් කම්ප්ලීට් කරලා ලෙක්චරර් කෙනෙක් වෙන්න නමට ඉස්සරහින් ඩොක්ටර් කෑල්ලක් දාගන්න. ඔයා මේ වෙනකොටත් දුකින් ඉන්න කෙනෙක් නම් ඔයාට මෙඩිසින් මිස් වුණා කියලා ඒ ගැන පසුතැවෙමින් ඉඳලා කිසිම තේරුමක් නැහැ. ඔයා කරන්න ඕනේ ඔයාගේ අනාගතය ඔයා විසින්ම හදාගන්න එක. ඒකට තියෙන ඊළඟ ඔප්ෂන්ස් වලට ගිහිල්ලා අපිට එක අවස්ථාවක් මග ඇරුණොත් ඊට පස්සේ තියෙන අපිට තියෙන ඔප්ෂන්ස් බලලා ඒවත් එක්ක තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යන වගකීම තමයි තමන්ට තියෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි. දැන් ලෝකයේ ගොඩාක් තරඟකාරී. දැන් හැමෝටම වගේ උපාධි තියෙනවා. ඒ වගේම මේ උපාධියට තමන්ට ගැලපෙන තැන තමන්ට තියෙන අවස්ථා මොනවද කියලා තමන් හොයාගන්න එක තමයි වැදගත් වෙන්නේ. තමන් කරන ෆීල්ඩ් එක හරියට කරලා තමන් ඒකේ උපරිම ඉස්සරහට යන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා දුක් වෙවි පසුතැවෙමින් ඉන්නේ නැතුව ඔයාගේ ගමන ඔයා විසින්ම පටන් ගන්න. ඔයාගේ හීනවලට කොහොම හරියන්න ඔයා උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න. මගේ WhatsApp channel එකටත් join වෙන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක්.